හරි. ළමයි හැමෝටම අයිබෝන් කියලා පටන් ගන්නවා. අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ටියුට් එක මේක ටියුට්ටක් වැදගත්. ඔයාලා එක්සෑම් එකට යන්න කලින් මේක බලලා යන්න අනිවාර්යෙන්ම. එතකොට මේ ටියුට් එකේ තමයි ඇත්තටම අපි ටාගට් කරලා තියෙන්නේ 2010 ඉඳන් 2021 දක්වා ප්‍රශ්න අංක 9 10 සහ 11 ඒ වගේම 12 කියන ප්‍රශ්න රටාවන් වලට මොනවද ආවේ මොන විදිය ප්‍රශ්නද ආවේ කියන එක තමයි අපි කතා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේක ඕගනයිස් කරලා තියෙනවා 2010 සිට 2021 දක්වා 9 වෙනි ප්‍රශ්නේ මොනවද ආවේ කියලා ඉස්සෙල්ලාම කතා කරනවා. ඊට පස්සේ ආපහු නැවත වතාවක් 2010 සිට 2021 දක්වා 10 වෙනි ප්‍රශ්නේ මොනවද ආවේ? ඊපස්සේ ඉස්සෙල්ම 11 වෙනි ප්‍රශ්නේ සහ 12 වෙනි ප්‍රශ්නේ මොනවද ආවේ කියලා අපි කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් දැන් අද දවස පාඩම් කරන්න තියෙන දවසේ වාට ඉංග්‍රීසි කියන විෂය ඊට පස්සේ හෙට උදේම ගිහින් ඔයාලා ඉංග්‍රීසි විෂයට පිනී සිටිනවා. ඉතින් අපි පුළුවන් තරමක් වැඩ කරගෙන යමු. මොකද මේක ඔයාලා දන්නවා තනියම පාඩම් කරලා කොට දාන්න බෑ. ඉතින් මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උදව් මම ඔයාලට දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මේවා වේලාසන කතා කරන්න try කරාට වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් අද දවසේ හවස් වරුවම ඔයාලා වෙන කරගෙන පන්ති සේරම කැන්සල් කරගෙන මම ඉන්නවා. ඔයාලට ඕන දෙයක් තියෙනවා නම් ටක් ගාලා අහන්න පුළුවන් මැසේජ් එකක් දාලා පර්සනලි හරි ගෲප් එකට හරි දාලා අහන්න පුළුවන්. ඒකට සමගාමීව පුළුවන් තරමක් අපි මේ ටියුට් එකත් සාකච්ඡා කරලා ඉවර කරමු. මේවත් බලලා ඔයා එක්සෑම් එකට යන්න කියන ඉල්ලීම කරනවා. හරි. එහෙනම් තමයි ටියුට් එක in your page number 9. ඉස්සෙල්ලාම කතා කරන්නේ 2010 අවුරුද්දේ 9 වෙනි ප්‍රශ්නෙට මොකක්ද ආවේ කියලා. මේක ලේසි ප්‍රශ්නයක්. මේ බලන්න. Underline the most suitable word වඩාත් සුවසු වචනය යටින් ඉලක්ක අදින්න in the brackets වරහන් ඇතුලේ මේ තියෙන suffixes ප්‍රශ්නයක්. suffixes වල මොකක්ද වෙන්නේ? කොහොමද ඒකට approach කරන්න කියන එක කියලා දීලා තියෙනවා. අපි ඉතින් මේකෙන් ප්‍රශ්නේ විතරක් සාකච්ඡා කරනවා මේ බලන්න. While I was abroad මම විදේශ රටකට වෙලා ඉද්දි I picked up මම අවල ගත්තා නැත්තම් මට වැළඳුණා a mystery අద్භූත නැත්තම් අභිරහස් මොකක්ද infectious නාම පදයක් තියෙන්න ඕන මොකක්ද infection අභිරහස් මොකක්ද වෙන්නේ ආසාදනයක් ඒ කියන්නේ අභිරහස් රෝගයක් හරි වෛරස් එකක් හරි ආසාත්මිකතාවයක් නිර්මාණය වෙනවා වැළඳෙනවා My doctor මගේ වෛද්‍යවරයා sent me මාව යවුවා to see බලන්න කියලා a blank කවුද යම්කිසි කෙනෙක් පුද්ගලයෙක් ස්පෙෂල් කෙනෙක් ස්පෙෂලිස්ට් පුද්ගලයන් නිර්මාණය කරන්න පුතාලට IST දාලා ස්පෙෂලිස්ට් එතකොට විශේෂඥයෙක් මුණ ගැහෙන මගේ වෛද්‍යවරයා යොමු කරා because නිසාවෙන් he didn't recognize එයාට හඳුනා ගන්න බැරි වුණ නිසාවෙන් my symptoms මගේ රෝග ලක්ෂණ රෝගය මොකක්ද කියන එක මගේ වෛද්‍යවරයාට හඳුනා ගන්න බැරි වුණ නිසාවෙන් වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත මාව ලං කරනවා යවනවා after a thorough means තදින් කෙරුණ blank මොකක්ද පරීක්ෂණය නාම පදයක් examination after a thorough examination ගැඹුරින් කරපු පරීක්ෂණයකින් පසුව he asked ඔහු කිව්වා a nurse හෙදියකට to give me මට ලබා දෙන්න කියලා and නාම පදයක් injection එකක් ලබා දෙන්න කියලා කිව්වා although what the arm was quite blank for several days දින කිහිපයක් දක්වා අතට මොනවා හරි දෙයක් වෙලා තියෙනවා අතේ quality එකක් කියන්නේ adjective එකක් කොහොමද එතකොට painful adjective එක painful එතකොට although what the arm was quite painful අත වේදනාකාරී වුණත් for several days දින කිහිපයක් දක්වාම my blank was quick මගේ මොකක්ද සුව වීම recovery මගේ සුව වීම ඉතා වේගවත් වුණා නේද ඉක්මනින් සිද්ධ වුණා ඔය විදිය ප්‍රශ්නයක් ලේසි ප්‍රශ්නයක් ගෑලා තියෙන ලකුණු පහෙන් කීයද කියලා බලා ගන්නවා වේලාසන ලියපු කෙනෙක් නම් ඊළඟට 2011 underline the most suitable word in the brackets වඩාත්ම සුදුසු වචනේ වරහන් තුලින් තෝරන්න කියලා තියෙනවා බලමු කතා කරගෙන ගිහින් ඉස්සරහට it is a well known fact එක හැමෝම දන්න සාධකයක් that බව an advertisement වෙළඳ දැන්වීම must be blank මොනවෙන් තෝරද
ආකර්ශනීය වෙන්න ඕනේ. attractive must be attractive. ඒවා ආකර්ශනීය ඒවා වෙන්න ඕනේ. It must get ඒක ලබා ගත යුතුයි the blank of the reader or viewer. කියවන්නාගේ හෝ බලන්නාගේ මොකක්ද ලබා ගන්න ඕන? අවධානයේ නාමපදය attention. attention එක ලබා ගත යුතුයි. අවධානය ලබා ගත යුතුයි. Next one. The language of an advertisement එක භාවිතා කරන භාෂාව must be clear. හරිම පැහැදිලි විය යුතුයි. And blank. Clear කියන්නේ සාමාන්‍ය adjective එකක්. එතකොට easiness ගන්නත් බෑ. easily ගන්නත් බෑ. අනිත් කෙනාත් එයාට සමගාමී කෙනෙක් වෙන්න ඕනේ easy. Clear and easy. පැහැදිලි වගේම පහසු එකක් වෙන්න ඕනේ. Easy. නෑ. understood කියන එක තියෙනවා. එතකොට ඒක ක්‍රියාවක් understood. ක්‍රියා විශේෂණයක් වෙන්න ඕනේ මෙතකොට easily understood වෙන්න ඕනේ. clear and easily understood. මොකක්ද කියන්නේ clear පැහැදිලි වෙන්න ඕනේ. ඒ වගේම easily understood. පහසුවෙන්ම පැහැදිලි වෙන්න ඕනේ. තේරුම් ගත හැකි විය යුතු දෙයක්. Next up. The reader or the viewer, reader එහෙම නැත්නම් viewer නරඹන්නා must be able to එයාට හැකි විය යුතුයි able to blank to the advertisement. මොකක් කරන්නේද? to එහා පැත්තේ ක්‍රියාවක් දැම්මොත් මෙතන respond වෙන්න. respond to the advertisement. එයාට හැකි වෙන්න ඕන to respond ප්‍රතිචාර දක්වීමට හැකි වෙන්න ඕන to the advertisement එකට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්න ඕන. So ඉතින් blank words මොන වචනද? ලස්සන වචන beautiful words. බලන්න හිතන විදිය beautiful words ලස්සන වචන a must ඒක යුතු දෙයක් in an advertisement එක ලස්සන වචන තිබිය යුතුම දෙයක් කියලා කියනවා. ඊළඟට an advertisement වෙනද දැනීම which doesn't persuade people මිනිසුන්ව මුලා කරන්නේ නැති advertisement එක to buy a product නිෂ්පාදනයක් මිලදී ගැනීම සඳහා මිනිසුන්ව මුලා කරන්නේ නැති. ඒ කියන්නේ මිනිසුන්ව එකට පොළඹවන්නේ නැති advertisement එකක් is ඒක දෝෂයක්. ඒක අසාර්ථක එකක්. ඒ කියන්නේ failure නාමපදේ. failure. ඒක failure එකක් කියලා කියනවා. බලන්න වගේ පිළිතුරු මේ විදිහට තියෙන්න ඕනේ. අරගෙන මාක් කරගන්න. ඒක දැන් බලලා කරගෙන තනියම ගොඩදා ගන්න බැරි කෙනෙක් නම් මේ thinking එක practice කරන්න. කොහොමද මේකට පිළිතුරු හිතන්නේ? කොහොමද මේ සර් මේවට හිතාගෙන කතා කරන්නේ? දැන් මම කියවද්දි මට උත්තර මෙහෙම පේනවා. ඉතින් ඔයාට එක්ක දැන් ඔයාලා පාඩම් කරලා තියරිටික වලට ගිහිල්ලා මේක මේ විදිහට හරියටම අහුවෙලා තියෙනවා. එහෙම නැත්තම් දැන් ඔයාට තියරි අල්ලන්න වෙලාවක් නැහැ. දැන් ඔයා බලන්න මේක ප්‍රැක්ටිස් එකෙන් කොහොමද ගොඩදාගන්නේ. මේ වගේ අභ්‍යාස එක දිගට දැන් අපි කරගෙන යනවා ඉස්සරහට. එතකොට මේවා වලින් කොහොමද මේවට පිළිතුරු කැච් කරගන්නේ කියන එක පොඩ්ඩක් ඒ thinking part එක කොහොමද මේකට හිතන්නේ කියන කාරණාව හරියට ගොඩදා ගන්න යම් දෙයක් කරගන්න පුළුවන් මේ විදිහට. okay. එබා 2012 complete the following text පහද දීලා තියෙන text එක සම්පූර්ණ කරන්න by underlining යටින් ඉරියා දෙමින් the correct preposition නිවැරදි නිපාත පදය given within brackets අපේ ආයත වරහන් ඇතුලේ සපයා දීලා තියෙනවා. one of my favorite pastimes means hobbies කියන එක මගේ කැමතිම විනෝදාංශයන් is විනෝදාංශයන් වලින් එකක් තමයි is walking ඇවිදීම along the bank of the river ගඟේ ගම් යුර දිගේ ඇවිදීම තමයි මගේ විනෝදාංශයන් වලින් එකක් වෙන්නේ. which flows ඒ කියන්නේ කොහෙද? ගඟ ගලන්නේ කොහෙටද? blank my village මගේ ගම හරහා through ගම දිගේ නෙමෙයි ගම හරහා sorry ගමට උඩින් නෙමෙයි ගම හරහා through නිවැරදි පාදයේ දාන්න ඕනේ. through my village මගේ ගම හරහා. I looked at the reflection of trees මම බලනවා the reflection ප්‍රතිබිම්බය කියන්නේ පරාවර්තනය of trees and branches ගස් සහ branches අතු blank the water වතුරේ තියෙන වතුරේ in the water ඒ කියන්නේ සාමාන්‍ය වාර දැකලා තියෙනවනේ වතුරකට එබෙද්දි වටපිටාවේ තියෙන දේවල් වල පින්තූරයක් ඒකේ පේනවා. ඒකට බැලුමට වතුර අපිට පේන එකක් කණ්ණාඩියක් වගේ. අපේ සහ අපේ පිටිපස්ස තියෙන හැමදේම වතුරින් බලා ගන්න පුළුවන් නිශ්චල ජලයේදී. ඉතින් ගඟේ ඉවර දිගේ ඇවිදගෙන යද්දි ගඟ දිහා බලපුවාම මාව සහ අතු සහ ගස් එයාට පේනවා කියලා කියනවා.
I watch mom බලනවා the fish මාළු gliding පීනමින් ඉන්නවා blank the reeds in the water. වතුරේ තියෙන ජලජ පැලෑටි හරහා පිළිතුර through හරහා through the reeds of the through the reeds in the water. වතුරේ තියෙන ජලජ පැලෑටි හරහා. ඒ වගේම කියනවා there are some birds ඉන්නවාලු පක්ෂීන් ටිකක් which fly පියාඹන low පහළින් blank the water පහළින් පියාඹුවට වතුරට උඩින් යන්නේ above the water above the water when they see a fish එයාලා මාළුවෙක්ව දැක්කාම they swim down එයාලා පහළට එනවා to catch the fish එයාලා වතුරට පයින්නවා to catch the fish black their beaks මොනවායින්ද with their beaks එයාගේ හොටෙන් මාළු අල්ල ගන්න වතුරට පයින්නවා සූට් කරනවා blank a second the fish caught and shallowed තප්පරයකින් in a second තප්පරයකින් the fish මාළුවා is caught මාළුවා අල්ල ගන්නවා and shallowed ඒ වගේම ගිලිනවා ඒ මාළුවෙන් ඉඳලා දානවා start the river is not deep ගඟ ගැඹුරු නැහැ the gentle gurgle of water gurgle කියලා කියන්නේ ගලගල් ගාලා වතුර වැක්කිරෙන සද්ද gurgle of water වතුර as it flows එක ගලාගෙන යද්දී black the rocks ගංගා වලට ගල් වලට උඩින් over දැන් ගල් වලට උඩින් ගිහිල්ලා අපෝ වතුර ටික වැටේ දාලා නිකන් අර පොඩි නිකන් අර දිය කඩਿੱති වලින් ඇහෙන්නේ සද්දයක් ගොඩ ගාලා වතුර හැරෙන්න අන්න ඒක තමයි gurgle කියලා කියන්නේ හරිද the murmur of wind සුළඟේ මුණුමුණු සද්දය as it blows ඒක හමද්දී blank the trees ගස් හරහා ඒක හරනවා ගස් හරහා නේද හමන්නේ මොකද එතන through වෙන්න through the trees ගස් හරහා and are sounds ඒවා ශබ්ද that I can never forget මට කවදාවත් අමතක කරන්න බැරි වෙන ශබ්ද තමයි ඒවා black evening by evening සන්ධ්‍යාව වන විට the river is very quiet ගඟ ගොඩාක් quiet නිශ්ශබ්ද වෙනවා I don't go near the river මම යන්නේ නැහැ near the river ගංගාව අසලට blank sunset එකෙන් පසුව after sunset එකෙන් පසුව මම ගංගාව අසලට යන්නේ නැහැ කියන්නේ ඊට බැස ගියයින් පස්සේ මම ගංගා අසලට යන්නේ නැහැ කියලා කියනවා බලන්න ලකුණු කොහොමද කියන ලේසි ප්‍රශ්න වල ඊළඟ පුතාලේ 2013 අවුරුද්දේ ප්‍රශ්න වල දෙනවා මේ බලන්න fill in the blanks system පුරවන්න in each sentence එක් වාක්‍යවල by using the correct form of the word correct form of the word කියලා කියන්නේ වචනයක් දීලා තියෙන වරහන් ඇතුලේ ඒකේ නිවැරදි වචන ක්‍රමය වචන ස්වරූපය භාවිත කරලා තමයි හිස්තැන පුරවන්න ඕනේ. එතකොට හිස්තැන ගැලපෙන්නේ මොකක්ද කියලා බලලා අර වරහන් ඇතුලේ දීලා තියෙන වචනයට පිටිපස්සේ suffix එකක් එකතු කරන්නයි තියෙන්නේ. බලමු. පළවෙනි කරලා පෙන්නලා තියෙනවා the වචනයට එන්න ඕන announce කියලා දීලා තියෙනවා of closing ඒක හදලා තියෙනවා announce නෙමෙයි announcement විදියට මාරු කරලා තියෙනවා ඒක තමයි පිළිතුර වෙන්නේ the announcement of closing the school early පාසල වේලාසනින් අවසන් කිරීමේ නිවේදනය surprise delivered හැමෝම පුදුමයට පත් කළා දෙවෙනි කීදා හිතමු artist කලාකරුවන් must be black and not repeat ඒ වගේම not repeat නැවත කියන්න ඕනේ නැහැ what they see or hear යාලා බලපු දෙයක් හෝ යාලට අහුන දෙයක් නැවත කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ යාලා ක්‍රියේට් නෙමෙයි නිර්මාණය කරනවා නෙමෙයි නිර්මාණශීලී වෙන්න ඕනේ ක්‍රියේටිව් ඇඩ්ජෙක්ටිව් එකක් විතර නිර්මාණය කරගන්න ඕනේ ක්‍රියේට් කියන වචනය භාවිතා කරන ක්‍රියේටිව් artists must be creative නියමයි third one music and dancing music සහ නර්තනය සංගීතය සහ නර්තනය are two forms of ඒවා විදි දෙකක් මොකේද entertain කියලා කියන්නේ රස වින්දනයක් ලබා දෙන හැබැයි ඒවා මොනවාවද ස්වරූප දෙකක්ද two forms of entertainment රස වින්දනයට අදාළ කරන ස්වරූප දෙකක් entertainment නාම පදයක් නිර්මාණය කරගත්තා fourth one
blank have not proved සනාථ කරලා නැත්තේ කවුද? scientists. අයියෝ ඒක ලේසි. scientists. බහුවචන වෙන්න ඕනේ have කියන නිසා scientists වෙන්න ඕන. Scientists have not proved yet. තාම සාධක කරලා නැහැ, තහවුරු කරලා නැහැ that there is life other planets. අනිත් ග්‍රහලෝකවල ජීවය තියෙනවා කියලා තාමත් විද්‍යාඥයන් තහවුරු කරලා නොමැත කියලා කියනවා. Next one. Tusita wants Tusitට අවශ්‍ය වෙනවා to be an blank when he leaves school. පාසල හැරි ගියාට පස්සේ Tusitට ඉලෙක්ට්‍රික් සම්බන්ධව කවුරු වෙන්න ඕනද? ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන්න ඕන. Electrician. ඉතින් කාර්ය එකේ. Next one. We need අපිට අවශ්‍යයි to know දැන ගැනීමට your design කියන එක දීලා තියෙන මෙතන වරහන වැරද්දා අපි ටීපස්සේ කියන්නේ ඔතන design කියන වචනේ විතරයි වරහන දෙන්න ඕන. design කියන වෙනස් වෙන්න ඕන. මට අපිට දැනගන්න ඕනේ යාළුවගේ decision තීරණය තීරණය වාගේ තීරණය තමයි දැනගන්න ඕනේ ඉන්නේ අපිට as soon as possible. හැකි ලෙස අපි ඔබේ තීරණය දැන ගැනීමට අවශ්‍යයිලු. නේද? 2014 දෙනවා. 2014 වැරදි නිවැරදි කරන්න තියෙන වාක්‍යවල අපි බලමු කොහොමද ඒක නිවැරදි වෙන්නේ කියලා. 2014 මේ බලන්න. Thank you for the letter. ස්තුතියිලු ලියුමට. You sent me. ඔයා මට යොපු ලියුමට ස්තුතියි. ඒක හදන්න ඕන send නේ. ඒවල ඉවරයි. sent S E N T T එක D එක T කරලා තියෙනවා. ඒක තමයි වැරද්ද නිවැරදි කරලා තියෙනවා. අපිට දෙවෙනි එකේ ඉඳන් නිවැරදි කරන්නයි තියෙන්නේ. මේ බලන්න. Sorry for the delay in reply. reply නේ in කියන්නේ නිපාතයක්. එතකොට මේක මෙහෙම හදන්න. Sorry for the delay. දෙතෙන්ට එනකම් මේක හරි. in ගත්තොත් ඒක නිපාත පදයක් reply කියලා කියන්න බෑ. replying වෙන්න ඕන. Sorry for the delay in replying. ප්‍රතිචාර දැක්වීමේදී වෙච්ච delay ප්‍රමාදයට කනගාටුයි. We are 40 students in our class. We are නෙමෙයි පුතා ඉන්නවා කියන එකයි කියන්නේ. There are 40 students. There are 40 students in our class. There is there are දාන්නේ ඉන්නවා තියනවා කියන අදහස කියන්නේ there are ඉන්නවා 40 students. සිසුන් 40ක් ඉන්නවා. in our class අපේ පන්තියේ සිසුන් 40ක් ඉන්නවා. Fourth one. We play cricket. අපි cricket සෙල්ලම් කරනවා. At the interval. We play. අපි සෙල්ලම් කරනවා cricket. අපි cricket සෙල්ලම් කරනවා. Accurate එක නිශ්චිත වේලාවක් වෙන්න ඕන. ඒක නිසා මේක කාලපරාසයක් ගැන කියන්නේ during the interval. During the interval. We play cricket in the way, at the way, during the interval window. Fifth thought. Everyone here are getting on well. Everyone here. පුතා everyone කියලා කියන්නේ නිත්‍ය ඒකවචන පදයක්. Everyone here is is getting well වගේ එකක් ගන්න පුළුවන්. Everyone here is getting well. Next up. I looking forward to hear from you. Ekendona. Ekko I am looking well. I am looking. නැත්තම් ing form එක අයින් කරන්න I look වෙන්න ඕනේ. එතකොට ing දාන්න බෑ. I look නැත්තම් I am looking forward to hear from you. I am looking නැත්තම් I look forward to hear from you. ඔය විදිහට එන්න ඕනේ. බලන්න කොච්චර දුරට ඔයා වැඩි කොටද එක්සා 2015 කියලා දෙනවා. අර මෙතන ඔන්න එකක් තියෙනවා. ඒකයි වෙන්නේ. ඔන්න එකක් තියෙනවා. 2015 කියලා දෙනවා. 2015
ඒකෙන් තියෙන ඒ වගේම වැරදි කිරීමක්. මේකේ පළවෙනි එකේදී වැරදි වාක්‍ය මිස් වෙලා තියෙනවා. ඒක ටයිපින් මිස්ටේක් එකක් ඒක ගැන හිතන්න එපා. දෙවෙනි එකේ නම් අපි බලමු වාක්‍ය වැරදි කරන්න තියෙන්නේ be වලින් පටන් ගත්තාම be when prepare නේ එතකොට මෙන්න මේ ක්‍රියාපදේ past participle වෙන්න ඕන be prepared වෙන්න ඕන. be prepared to stay සූදානම්ව සිටින්න to stay after school පාසලෙන් පසුව රැඳී සිටීමට සූදානමින් සිටින්න. මගේ අවුරුද්ද පේපර් එක 2015 කියන්නේ. මම ලිව්වේ next up parents letter of permission are needed නෙමෙයි parents දෙමාපියන් parents letter of permission letter of permission කියලා කියන්නේ අවසර ලබා ගැනීම අවසර දී ඇති ලියුම. අපි කතා කරන්නේ ලියුම ගැන. ලියුම එකයි ආ නෙවෙයි. එතකොට මෙතන is sent ඕන is needed. බලන්න ඒ තැන් assume තැන් ටිකක් තියෙන්නේ is needed. Next up lunch is providing at the hospital. lunch is providing කියන්නේ මොනවද? lunch කියන්නේ කප්පපදයක්ද? නෑ. සපයා දෙන්නේ lunch එක object එක. ඒ කියන්නේ මේක past participle වෙන්න ඕනේ. ඇයි? මේ කියන passive voice වාක්‍යය. lunch is provided වෙන්න ඕන පුතා. lunch is provided ඇයි මේ object එකක්. object එකක්. ඒ කියන්නේ මේ passive voice වාක්‍යය. passive voice වාක්‍යවල ඕනෑම ක්‍රියාපදයක් තියෙන්නේ past participle ස්වරූපයෙන්. ඕනෑම passive voice වාක්‍ය රටාවක ප්‍රධාන ක්‍රියාපදේ past participle දෙන්න. ඒතකොට providing නෙමෙයි provided වෙන්න. lunch is provided at the hostel. Lunch is provided at the hostel. Next one. Meet on the main hall at 2 p.m. Meet on Kianbe. Meet Hamuende in the main hall. Main hall kedi Hamuanda at 2 p.m. මෙතන ඉන්න එක වෙනකොට ඇඩ් දාලා තියෙනවා නම් ඒත් හරි ළමයි. හරි නේද? Next one. The principal will address the students. The principal බලන්න අක්ෂර වින්‍යාස මේ spelling mistakes. Principal විද්‍යාපතිවරයා කියවම PAL තියෙන්න ඕන. PLE කියලා කියන්නේ ප්‍රතිපත්ති. අනපනත. The principal විද්‍යාපති will address කතා කරාවිලු. will address කරනවා කියලා කියන්නේ කතා කරනවා. The principal will address the students. The students අන්න වැඩි අන්න ලේසි ඔන්නෝක තමයි කතාව මොනව තමයි ප්‍රශ්න 2015 2016 එකක් තියෙනවා මේ විදිහට මේකම කියන්නේ 2016 බලන්න 2016 මේ බලන්න 2016 right එතන කියන පුතා conjunction set එකක් නේද Fill in the blanks system පුරවන්න with the following words පහල දීලා තියෙන ක්‍රියා වචන භාවිතා කරලා මේවා conjunctions සන්ධි පද එතකොට මේවා තේරුම් චුට්ටක් ලියා ගන්න පුතා එතකොට ඔයාලට වැඩි දේශ වේවි before පෙර කියන අදහස as soon as හැකිවකස කියන අදහස since සිට දා සිට කියන අදහස until තුරු තෙක් කන් කියන අදහස during කාලයක් තුළ කියන අදහස so ඉතින් වගේ අදහසක් unless කියන එකේ තේරුම නැතහොත් එහෙත් වගේ අදහසක් after පසුව whenever ඕනෑම වෙලාවක while අතරතුර කියන අදහස. දැන් බලමු කතාව. Mahesh will finish මහේෂ් අවසන් කරාවිලු his secondary education ඔහුගේ ද්විතීයික අධ්‍යාපන කටයුතු next year ඊළඟ අවුරුද්දේ when he is 15 යාට අවුරුදු 15 වෙද්දී He wants to enter. එයාට ඕන වෙනවා enter ඇතුළත් වෙන්න university විශ්වවිද්‍යාලයකට plan that. එයාපෙන් පස්සේ after that පසුව තියෙන අදහස. He is a clever boy ඔහු දක්ෂ පිරිමි ළමයෙක්. He was able to add හැකියාවක් තිබ්බා කියලා to write computer programs. පරිගණක වැඩසටහන් ලිවීමේ හැකියාවක් තියෙනවා. Blank he was 13 එයාගේ වයස අවුරුදු 13 වීමට පෙර before Next up. He goes for music classes, සංගීත පන්තිවලට blank weekends. Weekends කියලා කියන්නේ කාල පරාසයක් සෙනසුරාදා සහ ඉරිදා කියන දින දෙක.
කාල පරාසයක් ගැන කියන්නේ තිබුණේ. සතියන්ත කාලය අතරතුර සතියන්ත කාලය තුල he practices එයා පුහුණුවීම් කටයුතු කරනවා music සංගීතය at night රාත්‍රියේදී when everybody is trying to sleep හැමෝම නිදා ගන්න උත්සාහ කරන වෙලාවෙ මෙයා නිදා ගන්න නැහැ මෙයා සංගීතය ප්‍රැක්ටිස් කරනවා and black he finds time එයාට වෙලාව හම්බ වෙන ඕනෑම වෙලාවක whenever he finds time next time he hasn't got much money එයාට වැඩිපුර මුදල් තිබිලා නැහැ එයාට ප්‍රමාණවත් මට්ටමේ මුදල් නැහැ. ඉතින් so වලින් කියනවා. ඉතින් he wants to do a part time job. එයාට ඕන වෙනවා කරන්න part time job එකක්. Black is in the university. එයා යුනිවර්සිටි එකේ ඉන්න අතරතුර while බලන්න ඉතර විදිය. while අතරතුර. while අතරතුර. තව තියෙනවානේ Black, he has passed his exams. He planned to do a job. එයා රැකියාවක් කරන්න සැලසුම් කරලා තියෙනවා. එයා එයාගේ විභාගය සමත් වුණ විගස as soon as විභාගය සමත් වුණ විගස. Black childhood ළමා කාලයේ he has been planning to travel around the world. ළමා කාලයේ සිට since childhood ළමා කාලයේ සිට he has been planning to travel around the world ලෝකේ වටා ගමන් කිරීමට එයා සැලසුම් කරලා තියෙනවා but නමුත් his dream ඔහුගේ සිහිනය will not come true සිහිනය සැබෑ වුණ එකක් සැබෑ නොවේවිලු Black he collects sufficient money එයා ප්‍රමාණවත් මට්ටමේ මුදල් එකතු කළේ නැතහොත් unless එයාගේ සිහිනය සැබෑවක් කියන එකක් නෑලු He doesn't want to get married. එයාට විවාහ වීමට අවශ්‍ය නෑලු. Black he is 30. එයාට අවුරුදු 30 වෙනතුරු until බලන්න මේ පිළිවෙලද තියෙන්නේ කියලා. ඔන්න සුපිරියක් ඈ. මේ පිළිවෙලද තියෙන්න ඕනේ. Next up. 2017 2017 දෙනවා. Complete the sentences වාක්‍ය සම්පූර්ණ කරන්න selecting a word වචන තෝරා ගනිමින් there are two extra words සමතන වචන දෙක ගන්න තියෙනවා කියලා කියනවා ඉතින් මේකටත් එන්නේ ඉතින් suffixes ටිකක්ම තමයි වැඩේ ලේසි වචන තේරුම් ගන්න management කළමනාකරණය managerial කළමනාකරණය හා සම්බන්ධ කියන අදහස managing කළමනාකරණය කරමින් manager කළමනාකරු manage කළමනාකරණය කරනවා ක්‍රියාපදයෙන් බලන්න You must learn ඔයා ඉගෙන ගත යුතුයි to plan your time efficiently ඔයාගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කරගන්න පළවෙනි එකට උත්තරේ manage You must learn to manage your time efficiently ඔබේ කාලය නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීමට ඉගෙන ගත යුතුයි The hotel is under a new පුද්ගලයෙක් manager නව කළමනාකරියෙක් යටතේ තමයි තියෙන්නේ. මැනේජර් ගන්න බෑ. ඊට යටේ කෙනා පුද්ගලයෙක් කෙනා මෙතන ගන්නේ තවන්නා පදයක් කළමනාකාරීත්වයක් මැනේජ්මන්ට් එකක් යටතේ තමයි තියෙන්නේ. මැනේජ්මන්ට්. බලන්න හිතන විදිය එකම වචනය තැන් දෙකක තියෙන්න බෑ. එතකොට ඊළඟ ඔප්ෂන් එකට යන්න වෙනවා. The hotel is under a new management නව කළමනාකාරීත්වයක් යටතේ තමයි hotel එක තියෙන්නේ now then the black of the company එකේ කවුද manager කළමනාකරු manager කළමනාකරු the manager of the company එකේ කළමනාකරු is Mr. Esperera යා කවුද Esperera ලු අන්නේ විදිහට හිතන්න next one second one participatory සහභාගී වීම හා සම්බන්ධව participant සහභාගී වන්නා participate සහභාගී වෙනවා ක්‍රියාව participative සහභාගී වීම හා සම්බන්ධ adjective පදයක් participation සහභාගීත්වය ඒකත් නාම පදයක් වෙනවා බලමු the rebels කියලා කියන්නේ අරගලකරුවන් කැරලිකරුවන් the rebels agreed එකඟ වුණා to black in the peace talk සාකච්ඡාවලට මොනවා කරන්නද to participate ක්‍රියාපදය තමයි එන්නේ සහභාගී වීමට agree to participate සහභාගී වීමට එකඟ වුණා ක්‍රියාපදයක් තමයි තියෙන්නේ in the peace talks
සාම සාකච්ඡාවලට සහභාගී වීමට අරගල කරවන්න එකතු more blank of the younger generation in community work සමාජ වැඩ කටයුතු සඳහා තරුණ ප්‍රජාවේ මොකක්ද නාමපදයක් එන්න participation ඇයි සහභාගීත්වය තරුණ පරම්පරාවේ more participation වඩා වැඩි සහභාගීත්වයක් is necessary අත්‍යවශ්‍යයිලු පොදු වැඩ කටයුතු සඳහා තරුණ ප්‍රජාවේ වඩා වැඩි සහභාගීත්වයක් is necessary අත්‍යවශ්‍යයි කියලා කියනවා. Ruwan is an active ක්‍රියාකාරී blank in the science association. කවුද මේ පුද්ගලයෙක් වෙන්න ඕන participant වෙන්න ඕන. එතකොට යා පුද්ගලයෙක් participant. Ruwan කියලා කියන්නේ an active participant ක්‍රියාකාරී සහභාගී වන්නේ in the science association විද්‍යා සංගමේ. Third one inventor සොයා ගන්න කෙනා නව සොයා ගන්නා පුද්ගලයා invention සොයා ගැනීම inventive සොයා ගැනීම සම්බන්ධ adjective පදයක් invent ක්‍රියාපදයේ සොයා ගන්නවා අලුතෙන් හොයා ගන්නවා බලමු global communication ගෝලීය sannivedanaya was transformed පරිවර්තනය වෙලා තියෙනවා by the blank of the internet අන්තර්ජාලයේ invention එකත් එක්ක invention අන්තර්ජාලයේ සොයා ගැනීමත් සමග next one he would blank any excuse to avoid doing homework ගෙදර වැඩ කිරීම වළකා සිටීම සඳහා ඕනෑම විදියකට ඒකට ගැළපෙන විදිහේ excuse නිදහසට කාරණාවක් he would invent ක්‍රියාව වෙන්න ඕනේ එයා සොයා ගනීවි කියලායි කියන්නේ he would invent any excuse to avoid doing homework. Nice. Fourth one. Competitor තරගකරුවා compete තරග කරනවා competition තරගය competitive තරගකාරී කියන අදහස එතනත් adjective එකක් තියෙන බලමු. Her dream is to blank in the Olympics. මොකක්ද කියන්නේ? Her dream එකේ සිහිනය is to blank in the Olympics. Olympics වල තරග කිරීමට තමයි එයාගේ බලාපොරොත්තුව තියෙන්නේ. එයාගේ සිහිනය වෙන්නේ. Her dream is to compete in the Olympics. Olympics වල තරග කිරීම තමයි එයාගේ සිහිනය වෙන්නේ. A-level is an blank examination. මොන examination එකද? competitive තරගකාරී විභාගයක් වෙනවා. competitive exam තරගකාරී විභාගයක් competitive examination තරගකාරී විභාගයක් වෙනවා. 2018 පුතා මේ ටියුට් එකේ අපලා අයින් කරගන්න මොකද ඒ ප්‍රශ්නේ print වෙලා තියෙනවා වැරදි අවසාන කොටස් ටිකේ පොඩි missing එකක් තියෙනවා ඒ නිසා අපි ඒක තියලා අපි 2019 කියලා දාමු read the text and underline the most suitable word given within brackets සරහන ඉදිරියේ දීලා තියෙනවා වඩා සුසුම වචනේ යටින් ඉරක්කඳින්නයි තියෙන්නේ වර්ෂ මාසයකට සැරයක් 2019 ප්‍රශ්නය I go to the public library මම යනවා public පොදු පුස්තකාලයට in my town මගේ town එකේ තියෙන last year සතියේ I visited මම බලන්න ගියා the library පුස්තකාලය and borrowed ඉල්ලගත්තාලු a book පොතක් from the lending section එකෙන් පොතක් ඉල්ලගත්තාලු how long I can blank the book පොත තබා ගන්න පුළුවන් කාලය ගැන අහන්න එතකොට how long I can keep the book keep උත්තරේ A නේද keep the book උත්තරේ A keep the book ඉගෙන කටින් කිව්වත් ඇති කමන්නේ මම ලියන්නම්කො keep the book next one I blank the lady මම ඇහුවා talk නෙමෙයි asked I asked the lady at the lending section එකේ යපු කාන්තාවගෙන් මම ඇහුවා the book I found was a novel මම හොයාගත්ත පොත was a novel නවකතාවක් වුණා written by a British author බ්‍රිතාන්‍ය ජාතික රචකයෙකු විසින් ලියපු පොතක් වුණා the blank of the novel පොතේ නම title of the novel පොතේ නම title of the novel was invisible man නොපෙනෙන මිනිසා කියන එක තමයි මේ පොතේ නම it was a small book එක කුඩා පොතක් with blank pictures මොන පින්තූරද පුතා ලස්සන පින්තූර beautiful pictures ලස්සන පින්තූර it took
one week ගත්තාලු සතියක් for me මට to blank reading අවසන් කරන්න finish reading to finish reading කියවීම අවසන් කරන්න the book පොතේ කියවීම අවසන් කරන්න as I was very busy මම ගොඩාක් කාර්යබහුල වෙලා හිටපු නිසා however කොහොම හරි I enjoyed the book very much මම පොත ගොඩාක් හොඳට රස වින්දා කියලා අවසන් කරනවා 2020 දෙනවා මේකින් නම ළමයි පුළුවන් තරමක් අපි කතා කරමු 2020 read the text කියවන්න text එක and underline the most suitable word වඩා සුසුම් වචනයක් ඉරක්කඳින්නලු given within brackets අරන්න දීලා තියෙනවා the first one is done for you පළවෙනි එක ආවෙන කරලා තියෙනවලු here is a newcomer මේ ඉන්න අලුතෙන් ආපු කෙනෙක් to your class වල පන්තියට why don't you welcome him මේ යාව පිළිගන්නේ නැත්තේ with a applause applause අනාදීකින් යාව පිළිගන්නේ නැත්තේ said the teacher කිව්වලු ගුරුවරයා introducing හඳුන්වා දෙමින් a new blank to the class පාසලට පන්තියට යාළුවාව හඳුන්වා දෙමින් that was how ඒක තමයි විදිය සුගත් became our classmate සුගත් අපේ පන්තියේ සමාජිකයෙක් වුණ විදිය තමයි he was very supportive එයා හරිම සහයෝගශීලී and cooperative ඒ වගේම එකතු වෙලා වැඩ කරන පුද්ගලයෙක් in everything we did අපි කරපු හැම දෙයකටම එයා එකතු වෙලා වැඩ කරා සපෝට් කරා so he became එයා බවට පත් වුණා blank with us අපි අතර කවුරු වුණාද popular ජනප්‍රිය වුණා අපි අතර ජනප්‍රිය කෙනෙක් බවට එයා පත් වෙනවා popular with us with it at the term end examination වාරාවශාන පරීක්ෂණයේදී he blank better than most of us කරලා ඉවරයි did better than most of us අපි බහුතරයකට අපෙන් බහුතරයකට වඩා හොඳට එයා වැඩි වුණ දාලා තිබ්බා he will bring credit to our school one day එක දවසක යම් දවසක අපේ පාසලට ගෞරවයක් කීර්තියක් අරන් එවි එයා we thought අපි හිතුවා blank he did not stay long in our school අපේ පාසලේ වැඩි කාලයක් එයා හිටියේ නැහැ වාසනාවන්තවද අවාසනාවන්ත ලෙසද unfortunately අවාසනාවන්ත ලෙස එයා හිටියේ නැහැ කියලා කියන්නේ පාසලට අවාසනාවන්ත ලෙස adverb එකකින් කියන්න ඕන unfortunately he did not stay long එයා වැඩි කාලෙ හිටියේ නැහැ වැඩි කාලෙ හිටියේ නැහැ නව ඉස්කෝල අපේ පාසලේ he left our school අපේ පාසල හැර ගියා to blank his previous school again එයාගේ පරණ එයාගේ පරණ කලින් පාසලට එකතු වීමට එයා පාසල හැර ගියා join next one we still remember අපිට තාමත් මතකයි him over with blank with ගත්තොත් එම with love ආදරෙන් අපිට තාමත් එයා මතක තියාගෙන ඉන්නවා with love how sad it is to be away from a good friend like සුගත්ගේ හොඳ යාළුවෙක්ගෙන් ඈත් වෙලා ඉන්නේ කොයි තරම් කඩකාඩදායකද කියලා තමයි කතාව අවසන් වෙන්නේ අපි තව ඉස්සරහට යනවා 2021 සහ 2022 2022 දක්වාම ප්‍රශ්න තියෙනවා නේ හොඳයි 2021 සහ 22 කතා කරමු ඉක්මනට දාස මේ වීඩියෝ එක ඉවරයි අපේ වීඩියෝ එක රෙකෝඩ් කරගන්න පුළුවන් වුණොත් වැඩේ කොට ගන්න මේ බා 2021 read the text කියවන text එක ගන්න underline the most suitable word යටින් ඉරක්කදෙන්න වඩා සුසුම වචනේ given within brackets වරාන් අතර දීලා තියෙනවා you can get rid of covid-19 වඩ පුළුවන් අයින් වෙලා ඉන්න ඇත්තලා ඉන්න of covid-19 වසංගතේ soon ඉක්මනින්ම මිදෙන්න පුළුවන් කියලා කියන්නේ ඉක්මනින්ම මිදෙන්න පුළුවන් if you behave sensibly in society සමාජයේ සංවේදී පුද්ගලයෙක් විදියට හැසිරුණොත් පාටි උඹට මේ covid-19 වසංගතයෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා කියනවා keeping a blank meter distance මොන මීටරද එක ප්‍රමාණයක් ඉන්න 2 2 TW spellings බලන්න මේකනේ 2 meter distance
must ඒක අනිවාර්ය දෙයක්. Whenever you are in a crowded place. ඔයා ජනතාව පිරිච්ච තැනක ඉද්දි මීටර් 2ක පරතරය තියාගෙන ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් වෙනවාලු. Don't forget to black your mask too. mask එක පළදින්න අමතක කරන්න එපා කියලා. ඒ කියන්නේ පළදිනවා කිව්වම where W E A R. උත්තර උත්තරය A. Have it ඒක තබා ගන්න black on your face හරියටම නේද නිවැරදි ආකාරයට. Right. නිවැරදි ආකාරයට right. On your face covering both your mouth and ඊළඟ කෙනා nose nose mouth and nose. If you have signs and symptoms ඔයාලට තියෙනවා නම් සංඥා වගේම රෝග ලක්ෂණ such as headache මොනවා කියලාද ඔළුවේ කැක්කුම and fever on lasting for more than 4 days දින 4කට වඩා උන පවතිනවා නම් go to a doctor for advice. අවවාද අපේක්ෂාවෙන් ડોක්ටර් කෙනෙක් ගාවට යන්න කියලා කියනවා. Remember that මතක තියාගන්න that is not advisable. කවුරුත් අවවාද දීලා නැහැ to take medicine without consulting a doctor. වෛද්‍යවරයෙක්ව හම්බෙන්නේ නැතුව වෛද්‍යවරයෙක්ට පෙන්නන්නේ නැතුව බේත් ලබා ගැනීමට කිසිවෙක් ඔයාට උපදෙස් දීලා නැහැ. ඒක උපදෙස් නොදිය යුතු දෙයක් කියලා කියනවා. If found to be COVID positive, COVID positive වෙලා තියෙනවා කියලා වට හම්බුනොත් inform the public health inspector PHI දැනුවත් කරන්න in your area immediately. මනින්ම ඔයාගේ ප්‍රදේශයේ PHI දැනුවත් කරන්න කියලා කියනවා. ඔය විදිහට තමයි පිළිතුරු හැදෙන්න ඕනේ. Next start. In 2022, read the text and underline the most suitable word given within brackets. වරන් දෙවිලා තියෙන වඩාත් සුදුසු වචනයක් ඉන්නේ රකදින්දයි තියෙන බලමු. You are a doctor of medicine from Sri Lanka. ඔයා ශ්‍රී ලංකාවේ ඖෂධ වේදයේ පිළිබඳ වෛද්‍යවරයෙක්. You are at an international meeting. ඔයා ඉන්නේ අන්තර්ජාතික සමුළුවක. In Switzerland. කොහෙද ඉන්නේ Switzerland වල. You want ඔයාට අවශ්‍ය වෙනවා black with a doctor from Africa. මොනවා කරන්නද ඕනේ? You want to communicate. COMMUNICATE. ක්‍රියාපදේ communicate. උත්තරේ වෙන්නේ B. With a doctor from Africa. අප්‍රිකාවෙන් ආපු වෛද්‍යවරයෙක් එක්ක වාට communicate කරන්න වෙනවා. In which language? මොන භාෂාවෙන්ද? Would you speak කතා කරන්නේ? Would you speak with him? ඔබ එක කතා කරන්නේ මොන භාෂාවෙන්ද? The answer is most probably. Most probably වඩා වැඩි අවස්ථාවක් තියෙන්නේ පිළිතුරට මොකක්ද? ඉංග්‍රීසි භාෂාව කියන එක. Today අද වෙන විට nearly ආසන්න වශයෙන් 1.5 billion people මිනිස්සු බිලියන එකමාරක් ගෙදර around the world ලෝකේ වඩා use English ඉංග්‍රීසි භාවිතා කරනවා for many blank purposes මොන different purposes ගොඩක් විවිධ අරමුණු වෙන්නේ many different purposes. Why is English a ඉංග්‍රීසි blank for international communication? Why is English මෙතන ඉස්සර ඒ දාන්න බෑ use නිකන් දාන්න බෑ අතන why is English කියලා තියෙද්දි එතකොට මෙතනට එනවනම් used වගේ ගන්න පුළුවන්. හැබැයි එහෙම එකක් නෑනේ. ඒක නිසා ඊළඟ ඔප්ෂන් එක වෙන්නේ adjective එක useful. Why is English useful for international communication? ඇයි ඉංග්‍රීසි අන්තර්ජාතික සංවේදනය සඳහා ප්‍රයෝජනවත් වෙන්නේ? For one thing එක දෙයකට many books and papers are in English. ගොඩක් පොත් සහ ප්‍රශ්න පත්‍ර තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. Therefore many most of the people මිනිස්සු බහුතරය from different countries විවිධ රටවල් වල මිනිස්සු බහුතරය learn English ඉංග්‍රීසි ඉගෙන ගන්නවා for international communication අන්තර්ජාතික සංනිවේදනය සඳහා. එහෙනම් 9 වෙනි ආකෘතියට 9 වෙනි ප්‍රශ්න රටාවට 2010 සිට 2022 දක්වා මොනවද ආවේ මොන විදිහේ ප්‍රශ්න දාවේ කියන එක අපි කතා කරා. බලමු ඊළඟ ප්‍රශ්න සෙට් එකක් කතා කරන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතන නවතිනවා. මේක දැන් තාක්ෂණිකව අප්ලෝඩ් කරනවා.
බලන්න බලනවා ගන්න පාඩම හදාගන්න සහ කොහොමද මේ ප්‍රශ්න වලට පිළිතුරු හිතන්නේ කියන එක පොඩ්ඩක් ඔලුවට දාගන්න. මොකද හෙට තමයි වාගේ ජීවිතේ වටිනාම දවස් නිකන් ගෙවිලා යන්නේ ඉංග්‍රීසි කියන විෂයට අදාළ. එහෙනම් ජය වේවා. හොඳට පාඩම් කරන්න. අතාරින්න එපා ගේම් ගන්න.